තරුණයෙක් මට ඇවිත් කිව්වා හාමුදුරනේ ඇත්ත ඔබ වහන්සේ කියපු දේ මට හරියට දැනුනේ මං ගැනමයි. හාමුදුරනේ මීට අවුරුදු කීපයකට කලින් මට දරා ගන්න අමාරු වෙහෙසකර සිදුවීමක් වුණා. මං යාළුවලා හිටපු ගෑනු ළමයා මගේ සම්බන්ධතාවය නැවැත්තුවා. එයා අවුරුදු කීපයක් යාළුවලා හිටපු ගෑනු ළමයා එකපාර බෑ කියලා. මෙයාට මේකෙන් ආවා ලොකු වෙහෙසක්. ගෑනු ළමයට කෝල් කරාට හිතවත් කරගන්නම බෑ. අන්තිමේ මේ කොල්ලා හිතලා දෙනවා අවසාන කෝල් එක මං ගන්නවා. මට යාව හම්බෙන්නේ නැත්තම් මට ජීවිතේම එපා. අන්තිම කෝල් එක කියලා අරගෙන ඇය ආන්සර් කරලා මෙයා කියලා දැන් තව පොඩ්ඩකින් අසවල් වෙලාවේ කෝච්චි එනවා. මට දෙකෙන් එකක් දැන් කියන්න. හාද බෑද? බෑ කිව්වොත් එහෙම ඔයාට මාව එපයි නම් මං කෝච්චියට බෙල්ල තියනවා. අර ගේනු ළමයා කියලා බෙල්ල තියාගන්න එක ඇත්ත මට වැඩක් නැහැ. ඈ කට් කරලා. මේ කොල්ලට ආව ලොකු වේදනාවක්. මෙයා ෆෝන් එකත් ඕෆ් කරලා කෝච්චියට බෙල්ල තියන්නම් කියලා කෝච්චිය එන පාරේ මැදට ගිහිල්ලා. ගිහින් මේ කොල්ලා අරක හිත අඬ මං අද බෙල්ල තියනවා මම මේ ලෝකේ යනවා. අඬ කෝච්චි පාරේ ඉඳලා වෙලාව කියන්නේ කොල්ලගේ වෙලාව කියන්නේ පැය භාගයකට කිට්ටුව බලන් ඉඳලා කෝච්චි ඇවිත් නෑ. ලංකාවේ නිසා හොඳයි. කෝච්චි එනකන් ඉඳලා ඒ ඉන්න මොහොතේ මේ දරුවගේ හිතට එකපාර මතක් කරලා දෙනවා අම්මා. අම්මා මතක් වෙච්ච ගමන් නැගිට්ටලු. නෑ මට ආදරය කරන අම්මා ඉන්නවනේ. ඊට පස්සේ තමයි ඔක්කොම මතක් වෙවි පෙන්නලා තියෙන්නේ. තාත්තත් ඉන්නවනේ. මට ආදරය කරන මගේ මිත්‍රයොත් ඉන්නවනේ. ආපහු හැරිලාවිලා ඒ තරුණයා මගෙත් එක්ක කිව්වා ස්වාමීන් වහන්සේ මට එදා කෝච්චිය පරක්කුන් නැත්තම් මට ඔච්චර එකක් හිතා ගන්න ලැබෙන්නේ නැහැ. එයාව වටින පිරිසක් මේ ලෝකේ ඉන්නවා කියලා එයාට දැනෙන්න ගත්තේ. එයාට මොහොතක් යම්කිසි වාසනාවකට මොහොතක් එයාට ඉතුරුණා ඒක හිතා ගන්න. ඒ නිසා දූල පුතාලා මේක අනිවාර්යෙන් හදවතට ගන්න. ඔයාලා දරුවනේ ඔයාලට වටිනාකම දිය යුතුයි. ඔයාලට ඔයාලව වටින්නේ නැත්තම් මේ ලෝකේ කාටවත් ඔයාලව වටින්නේ නැහැ. මුලින්ම වටින්න ඕනේ ඔයාලට ඔයාලවමයි. බුදුරජාණන් වහන්සේ වදාළේ තස්මා සංයමේ අත්තානං අස්සම්බද්දරං වාණේ